Hello friends, welcome to my YouTube channel. I think guys, ඔයාලා සතුටින් පරිස්සමෙන් හැමෝම හිටියා නේද? අන්න guys, ඉතින් අලුත් vlog එකක් ගෙනල්ලා තියෙන්නේ. මේ vlog එක අවුරුද්දට මම ready වුණ විදිය ගැන තමයි vlog එකේ තියෙන්නේ. ඉතින් අපි බලමු vlog එක. ඉතින් අපි මුලින්ම යන්නේ කොහෙද? අපි යන්නේ සමන් මල් එකට. අපි දැන් සමන් මල් එකට ගිහලා බලමු ඉතින් කොහොමද කියලා. යාළුවෝ ඔෆර්ස් වගේ කුත් දෙනවා, ඩිස්කවුන්ට් එකක් තියෙනවා. ඉතින් බලමු ඉතින් අපි සෙට් එකක් අපි ගන්නවා. ඉතින් අපි මුලින්ම සමන් මල් යමු. Let's go. ඔන්න ගයිස් ඉතින් අප්‍රේල් 10 තමයි හරියටම අවුරුද්ද රෙඩි වෙන්න පටන් ගත්තා. අපි ඉතින් මුලින්ම කරන්නේ ගෙදර අයට අපිට හැමෝටම ඇඳුම් ගන්න එකනේ. ඔන්න ගයිස් ඉතින් මේකට මමත් ගියා. මමයි මගේ තව යාළුවෙක් කලින් මම ඔෆිස් එකක වර්ක් කරද්දි මට හම්බුණා හොඳම යාළුවෙක්. මෙයාගේ නම තරුෂි. මේ විදි ෆැමිලි එකයට ඇඳුම් අරගෙන ඉවරයි. කොහොම හරි ඉතින් අපිට දවසක්ම ගියා. මං හිතන්නේ මේ ටයිම් එක 2 විතර වෙලා. ඉතින් හොඳටම බඩගින්න හිටියේ. ඉතින් අපි කන්න ගියා. One day later. Good morning guys. හැබැයි මේ අප්‍රේල් 11 නම් නෙමෙයි. මේ අප්‍රේල් 12. අප්‍රේල් 11 මම මොනවද කරේ කියලා ඇත්තටම මම දන්නෙත් නැහැ. මොකද මම දැන් ගැලරි එකකට ගිහිල්ලා බැලුවා. මුකුත් මගේ වීඩියෝස් මුකුත් ඒකේ නැහැ. හරි කමක් නැහැ guys. ඉතින් අපි අප්‍රේල් 12 දැන් ඉන්නේ. අප්‍රේල් 12 ඉතින් උදේ පාන්දර තමයි මේ අපේ ගෙදරට එන වලි කුකුලෙක්. කොහොම හරි guys අප්‍රේල් 12 තමයි අපේ ගෙදර ප්ලෑන් කරේ. ඊට පස්සේ කොහොම හරි ඉතින් යාළුවත් එක්ක මම චුට්ටක් ගියේ ප්ලෑන් කරන වැඩේ. බල්ල ඉවර වෙලා මගේ පොඩි වැඩ වගේක් තිබුණා. ඒ ටික කරන්න පටන් ගත්තා. ඒ අතරට ඉතින් ඔන්න අපේ ගෙදර පොඩි අමුත්තෙකුත් ආවා. මෙයා ඉතින් කාලයක් තිස්සේ අපේ ගෙදරට එන කෙනෙක්. මේ තමයි ආපු අනිත් අමුත්තා. අම්මා උදේ පාන්දර පටන් ගත්තා ලස්සන බොච්චාරු හදන්න. ඔනේ අතරේ අපේ නංගි පටන් ගත්තා කිසස් ටික හදන්න. ඉතින් එයා හදපු කිසස් ඇත්තටම හරිම රසයි. එයාගේ පළවෙනි ටිකට වඩා දෙවෙනි ටික හරි ලස්සනට හැදුනා. නංගි කිසස් නංගි සප්‍රෙක්සස් කරනවා. ලස්සනට තියෙනවා මේ ටික නම් මුල් චුට්ට නම් පොඩ්ඩක් වැරදුනා. මේ ටික ලස්සනට තියෙනපා. ඉතින් ගයිස් කොහොම හරි උදේ ඒ වැඩ ටික කරලා ඉවර වෙලා අපි ආවා ටවුන් එකට. මොකද තව පොඩි බඩු වගේක් ගන්න තිබුණා. ඉතින් ඒ ටික ගන්න ඕන නිසා ටවුන් එකට ආවා. ඊට පස්සේ අපි කාගිල්ස් එකට ගියා. කාගිල්ස් එකට ගිහිල්ලා එතන තිබුණා බඩු ටිකක් ගන්න. ඉතින් ඒ ටික තමයි මුලින්ම ගත්තේ. හැන්වොෂ් මෙහෙදි. මමයි තාත්තා නංගි තමයි ආවේ. ඉතින් මොකද ගෙදර වැඩ කරන නිසා අම්මා ගෙදර. A few moments later. අච්චාරු වර්ග දෙකක් හදනවා. අපි බලමු මොනවද කියලා. දැන් තමයි මයි කාමරේ ප්ලෑන් කරේ. මේ බිත්ති ටික නම් ඔක්කොම විනාශ කරලා තිබුණේ මගේ කාමරේ. හැබැයි දැන් නම් එමුකුත් නැහැ. ගයිස් නංගි රස ෆෘට් කේක් එකක් තමයි හදන්න යන්නේ. අම්මා ඒ අතරට තවත් කැවිලි හදන්න පිටිත් හලනවා. රස නාරං කැවුම්. ඔන්න ගයිස් නංගි ෆෘට් කේක් එක කජු දාලා ෆෘට් දාලා වාටම රසයි ඒක. ගයිස් ඔයාලට පේනවද කේක් එකේ රස පාට? ඔන්න නංගි ළඟට කප් කේක් හදන්න පටන් ගත්තා. ඒ අතරේ තාත්තා වැරන්ඩ එකත් හොදලා. ඊට පස්සේ කොකිස් හැදුවා. මේ තියෙන්නේ මම කරපු දේවල් තමයි. නැත්තම් කවුරුත් බලයි මම මුකුත්ම කළා නැද්ද කියලා. ඉතින් අතරම අනිත් අය ඒ වැඩ කරද්දි මම කරේ ගෙදර ලස්සනට හදපු එක තමයි. ගයිස් දැන් මම මේ වැඩ ටික ඔක්කොම කරලා ලේස්ති වෙලා ඉන්නේ. අපිට ගඟේ නාන්න යන පොඩි chance එකක් හම්බුණා. ඉතින් අපි අයියලත් එක්ක ඒ ගමන ගියා. වෙහිකල් එකේම ෆෝන් එක දාලා ගියා. මොකද ෆෝන් එක අරගෙන ගියේ නැහැ. ඔව් ගයිස් මට කියන්න අමතකුණා මේ මගේ අලුත් ෆෝන් එකෙන් කරන පළවෙනි vlog එක. A few moments later. කොච්චර කරත් වැඩවල නම් ඉවරයක් තිබුණ නැහැ. ඉතින් අපි ඊට පස්සේ රෑ ගේම් ඔෆ් කරන්න පටන් ගත්තා. ඉතින් ගේම් ඔෆ් කරන්න පුදුම හෙල්ප් එකක් මෙන්න මෙයාගේ හම්බුණා. ඩිවෝන් තමයි හොඳටම කරේ. ඊට පස්සේ අපි තව පොඩි කේක් එකකුත් හදුවා අයිසින් කරලා. ඊට අම්මා හැදුවා වම්බතු මොඩියක්. The next day. Good morning guys. ඉතින් ඔන්න අද අවුරුද්ද දවස. ඉතින් උදේ පාන්දර නැගිටලා මම පොඩ්ඩක් එළියට බැහැලා අහසේ ලස්සන බලවලා හිටියා. බලන්නකෝ අපේ අම්මගේ hina චැම්පියන් ස්ටාර් බල හොඳට hina වෙ ඉන්නවා.
අපි ඉන්න තැන කොච්චර චණ්ඩිය වුණත් මෙයා ඉතින් රතිඤ්ඤ පත්තු කරද්දී නම් ඔන්න ඔහම හරිම බයයි. අලුත් අවුරුද්ද උදාව පටන් ගන්න යන්නේ. ඉතින් අපි කිරි උතුරන්න තමයි ලෑස්ති වෙන්නේ. කිරි උතුරන්නේ තාත්තා. අපි ඉතින් දැන් ලහි ලහියේ ලෑස්ති කරපු කෑම ටික රෙඩි වෙන ගමන් තමයි තියෙන්නේ මේසේ. ඒ අතර ඉතින් කිරි උතුරන එකේ වැඩෙත් යනවා. තව ටිකක් කියලා ෆෝන් එක අල්ලන් ඉඳියත් මට බැනුම් අහන්න වෙන කියලාත් මම හොඳටම දන්නවා. දැන් නම් ඉතින් ටික ටික කිරි උතුරන්න ළඟයි. කිරි ඉතිරේවා නවවසරේ. ඔන්න ඉතින් ඒ අතර කිරිබත් ටිකත් රෙඩි වෙලා. ඔන්න ඉතින් ගයිස් අපේ කෑම මේසේ නම් දැන් රෙඩි වෙලා තියෙන්නේ. මෙතන ගයිස් ඉතින් අපි හදපු කැවිලිත් තියෙනවා. අපි හදපු නැති කැවිලිත් තියෙනවා. අපි ඉතින් ලස්සන කැවිලි මේසයක් හැදුවා. අපේ ගෙදර ලොකු මැඩම් ඉන්නවනේ. එයා නම් මේ වෙද්දි විදේශගත වෙලා ඉන්නේ. ඉතින් එයාවත් මතක් කරන්න ඕනි නැත්තම් තරහ වෙයි මාත් එක්ක. අවුරුද්දක් වේලා. බව කරන්නේ අපි නම් වෙලාවටම පොඩ්ඩක් කරගන්න බැරි වුණා. ඉතින් බඩගින්න ඉඳී අපි දැන් කමු. ඉතින් අපි අලුත් vlog එකේ හම්බෙමු. ඉතින් මෙහෙම තමයි ඉතින් අපි අවුරුද්දට රෙඩි වුණේ. පොඩි පොඩි දේවල් ඉතින් පොඩි පොඩි මිස්ටේක් තියෙනවා. ඉතින් හැමෝම සතුටින් පරිස්සමින් ඉන්න අලුත් vlog එකකින් හම්බෙමු. See you later guys. Bye bye.